සුබ දවසක් දෙමාපියනි. ඔන්න අද දවසේ මම කතා කරන්නේ කොහොමද දරුවෙක්ගේ පෞරුෂ වර්ධනය කරන්න කියලා. මම කොහොමත් හැම වීඩියෝ එකකම වගේ මේ දරුවන්ගේ පෞරුෂය ගැන කතා කරනවා. මොකද අධ්‍යාපනය, සාරධර්ම, විනය මේ හැමත් එක්කම දරුවන්ගේ පෞරුෂය කියන්නේ ඉතා වැදගත් කොටසක්. මේ පෞරුෂයත් එක්ක තමයි දරුවා සමාජයට ඇතුල් වෙන්නේ. දරුවා ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ, ක්‍රියා කරන විදිහ, හිතන පතන විදිහ මේ ඔක්කොම තමන්ගේ පෞරුෂයත් එක්කයි. ඉතින් පොඩි කාලේ ඉඳන් හොඳ පෞරුෂයක් එක්ක දරුවෙකු ගොඩ නැගුවොත් එයාට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. හැමදාම හැම දෙයකම එයා නිර්භීතව මුහුණ දෙනවා. හැම දෙයකින්ම ජය ගන්න මානසික මට්ටමක් දරුවට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පෞරුෂය ගොඩ නගන්න කෙසේද කියන එක තමයි අද අපි කතා කරන්නේ. පෞරුෂය ගොඩනගන්න තියෙන හොඳම දේ තමයි දරුවන්ට අවස්ථාවන් ලබා දීම. පෞරුෂයෙන් ගොඩ නැගීම නගා ගන්නට අවස්ථාවන් ලබා දීම. එතකොට අපි හිතමුකෝ අද ගෙදර නෑදෑයෝ එනවා. දරුවන්ට කියන්න පුතේ හැමෝටම ඇහෙන සින්දුවක් කියන්න. පුතේ හැමෝටම ඇහෙනවා ඉගෙනගත්ත කතන්දරයක් කියන්න. ඔයා ඉස්කෝලේ කරපු පොත් ටික ගෙනල්ලා බලලා පෙන්නන්න. මේ හැම දෙයක්ම කරද්දී දරුවන්ට ලැබෙන්නේ ආත්ම විශ්වාසය. මම හොඳයි. මට මේ දේ කරන්න පුළුවන්. මම යමක් කියද්දී අනිත් අය ඇහුම්කන් දෙනවා. මේ ආත්ම විශ්වාසය කියන දේ ගොඩනගුවොත් තමයි දරුවන්ට ඉස්සරහට කොහොමත් සමාජයට ඇතුල් වෙද්දී ප්‍රශ්න එනවා, කරදර එනවා. ඉතින් මේ හැම දෙයකම මූණ දෙන්න ආත්ම විශ්වාසය කියන දේ තමයි අපි මේ පොඩි කාලේ ඉඳන් ගොඩනගන්න ඕන. අපි හැමතිස්සෙම බලන්නේ නොයෙකුත් අවස්ථාවන් දරුවන්ට දීලා මේ දරුවන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගන්න. ආත්ම විශ්වාසය ගොඩනැගීමත් එක්කම දරුවන්ගේ පෞරුෂ වර්ධනයත් සිද්ධ වෙනවා. So parents, please make sure that you give opportunities for your child to grow in their personality. පුළුවන් හැම වැඩසටහනකටම ඕගොල්ලෝ දරුවන් යොමු කරන්න. ඔබලාගේ ගෙදර දෙයක් වෙන්න පුළුවන්, පල්ලියේ දෙයක් වෙන්න පුළුවන්, පාසලේ දෙයක් වෙන්න පුළුවන්, පරිබ්‍රාහික ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම දරුවව යොමු කරද්දී දරුවගේ පෞරුෂය ඉබේම ගොඩ නැගෙනවා. අපිට වෙනස තේරෙනවා ගෙදර හැමතිස්සෙම ඉන්න දරුවෙක් සහ සමාජෙත් එක්ක නිතර ගැටෙන දරුවෙක්ගේ වෙනස. ඉතින් දෙමව්පියනි අනිවාර්යෙන් තමන්ගේ දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ වගේ අවස්ථාවල් ආවම අනිවාර්යෙන් ඒකේ ප්‍රයෝජනය ගන්න. මොකද අපිට ඉස්සරහට අපේ රට ඉදිරියට ගෙනියන්න හොඳ අනාගතයක් වුණ මේ අනාගත දරු පරපුර අපි හොඳ පෞරුෂයක් එක්ක වර්ධනය කරමු. ස්තුතියි.